හොඳයි අපි අද ඉගෙන ගන්න කොහොමද ඇන්ටිබයොටික් කියන්නේ ප්‍රතිජීවක ද්‍රාවණයක් නිරන්තරව හදාගන්න කියලා. අපිට මේ වගේ මේ හැම එකක්ම මෙතන තියෙන හැම එකම ප්‍රතිජීවක ද්‍රාවණ හදාගන්න පාවිච්චි කරන මේ ප්‍රිපරේෂන් ෆාමසි එක තියෙනවා. එතකොට මේවා වෛද්‍යවරයෙක්ගේ නිර්දේශිත මේ නිර්දේශයක් නැතුව පාවිච්චි කරන්න බැරි බෙහෙත් මේ හැම එකක්ම අපි දැන් බලමු මේකක් කොහොමද සාමාන්‍යයෙන් හදාගන්නේ කියලා. මේ වගේ පැකට් එකක මේ වගේ අපිට මැනගන්න හැන්දක් කියනවා. ඒකම මේ නිෂ්පාදනය කුඩු හැටියට තමයි තියෙන්නේ. මේක බැක්ටීරියාවකට අපි පාවිච්චි කරන ආසාදනයකට පාවිච්චි කරන බෙහෙතක්. ඉස්සෙල්ලම අපි කියන්න ඕනේ මේ කාපේ සේවාදායකයෙකුට මෙන්න මෙහෙම මේ කුඩු එක ලූස් කරගන්න කියලා. ඒ කියන්නේ අර කැටි වෙලා තියෙන එක පොඩ්ඩක් නිදහස් කරලා හොඳට උණු කරලා නිවාගත්ත වතුර. නිවාගත්ත වතුර කියලා අපි හරියට මෙයාට අවධාරණය කරන්න ඕනේ. මොකද රස්නේ වතුර මේකට පාවිච්චි කරන්න බෑ. එතකොට නිවාගත්ත වතුර පොඩි ප්‍රමාණයක් මේ කියන්නේ මෙන්න මේ තරම් පොඩි ප්‍රමාණයක් ඉස්සෙල්ලා දාලා මෙහෙම බෝතලේ හොඳට හොලවලා මේ කුඩු ටික හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ පේනවාද මෙන්න මේ වගේ පොඩි ඉරක් වගේ සලකුණක් තියෙන මේ ඉර මේක නම් මේ බෝතලෙත් එක්කම හදලා තියෙනවා. සමහර ද්‍රාවණවල මේ මෙන්න මෙතනින් ඊතලයක් වගේ පෙන්නලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණය. අන්න ඒ ප්‍රමාණයට ඇති වෙන විදිහට මෙහෙම මේසයක් වගේ තැනක තියලා මෙතනට වෙනකන් අපි මුකල නිවාගත්ත වතුර එකතු කරන්න ඕනේ. එකතු කරගෙන හොඳට මේ විදිහට හොලවලා දිය කරගෙන අවශ්‍ය මාත්‍රාව ලබා දෙන්න ඕනේ. එතකොට මේක හදාගත්තට පස්සේ මේක අපි බාහිරින් දැන් වතුර එකතු කරලා තියෙන හින්දා සෙන්ටිග්‍රේඩ් අංශක 25 නොඑක් වන උෂ්ණත්වයක තමයි අපි මේක පාවිච්චි කරන කාලය ඇතුළත තියාගන්න ඕනේ. නමුත් ගෙවල් වල අපිට ඒක සමහරක් වෙලාවට ඒක හරියට පවත්වා ගන්න බැරි නිසා අපි ඒගොල්ලන්ට උපදෙස් දෙනවා මේක හැදුවට පස්සේ ශීතකරණයක දොරේ තියලා තියන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් මෙව ප්‍රතිජීවක ද්‍රාවණයක් දින 5ක් හෝ අඩුම දින 5ක් හෝ එහෙම නැත්නම් වැඩිම දින 10ක් වගේ කාලයක් තමයි භාවිතයට දෙන්නේ. මේ හැම ප්‍රිපරේෂන් එකකම තියෙන්නේ මිලිලීටර් 5ක අඩංගු වෙන බෙහෙත් ප්‍රමාණය. එතකොට එක මේක සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට තමයි පාවිච්චි කරන්නේ මේ වගේ මේ බෙහෙත් ප්‍රිපරේෂන්. මේක සාමාන්‍යයෙන් දෙනකොට එයාගේ බරේ හැටියට මේ ඒ වෛද්‍යවරයා විසින් ගණනය කිරීමක් කරනවා කොච්චර මිලිලීටර් ප්‍රමාණයක් දෙන්න ඕනද කියලා. ඒක පැහැදිලිව එයාගේ මේ බෙහෙත් වර්ගවල සඳහන් කරලා අපිට එවනවා. එතකොට ඒක බලලා තමයි අපි රෝගියාට උපදෙස් දෙන්න ඕනේ. අපි මේක දැන් හදලා අපි ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ මේ කුඩු කොයි වෙලාවකවත් මේ වතුරේ සම්පූර්ණයෙන් දිය වෙන්නේ නැහැ. මේ වගේ අඩියට බහිනවා ටික වෙලාවක් යද්දී. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ ප්‍රිපරේෂන් එකක් අපි අපේ දරුවට දෙනකොට මේ බෝතලේ ෆ්‍රිජ් එකෙන් අරගෙන මෙහෙම හොඳට හොලවලා ඉවර වෙලා අවශ්‍ය මාත්‍රාව බෙහෙත් ප්‍රමාණය මැනලා දෙන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට.